සුබ දවසක්. ඉතින් කාලයකට පස්සේ අලුත් වීඩියෝකින් අලුත් විදිහේ දෙයක් කරන්න තමයි යන්නේ. ඉතින් ඕගොල්ලෝ බලනවා ඇති මේ තීකොළ මණ්ඩි ටිකුයි බිත්තර කටු ටිකකුයි තියාගෙන මොකද්ද මම මේ කරන්න යන්නේ කියලා. ඉතින් මේක ගෙදර අහක දාන්න දෙයන්නේ. ඉතින් මේ අහක දාන දේ යොදාගෙන විශ්මිත ප්‍රතිඵලගෙන විශ්මිත පොහොරක් තමයි හදන්න යන්නේ. විශේෂයෙන්ම ඕගොල්ලන් ගෙදර එළවලු පැලටියක් හිටව ගන්නවා නම් මල් පැල ටිකක් හිටව ගන්නවා නම් ඉතාමත්ම වටින කියන විශ්මිත පොහොරක්. විශේෂයෙන්ම පොඩි පැල කාලේ මුප්පලවල මුල් වර්ධනය වෙලා ගහ ශක්තිමත් කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම පළදරන කාලේට මල් පිපෙන කාලේ කිට්ටු වෙනකොට මේ දැම්මහම පළදාව මල් ලස්සන වැඩි කරගන්න පුළුවන් පොහොරක් තමයි මේ හදාගන්නේ. ඉස්සෙල්ලම අපි කරන්න ඕනේ මේ බිත්තර කටු ටික හොඳින් කොටා ගන්න ඕනේ. ඉතින් බෙන්ඩරයක් නැති නිසා මම වංගෙඩියක් යොදාගත්තා. ඉතින් බෙන්ඩරයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට මේක හොඳින් කොටා ගන්න පුළුවන් නිකන් පවුඩර් එකක් වගේ. හැබැයි එක දෙයක් මතක් කරන්න ඕනේ. බිත්තර කටු මෙහෙම කොටන්න ඉස්සෙල්ලා මේව හොඳට හොදගෙන හොඳට වේල ගන්න ඕනේ. ඒ වගේ තේකොළ මණ්ඩි ටිකත් හොඳට අවුවේ දාලා වේල ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ පොහොර හදන්න ඕනේ. ඉතින් ඔය ආකාරයට සිහින්ව මේක බිත්තර කටු ටික අපි හොඳට කොටා ගන්න ඕනේ. ඉතින් මේ බිත්තර කටු වලයි මේ තේකොළ වලයි තියෙනවා ශාක වලට අවශ්‍ය අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියලා දෙයක් අහලා තියෙනවනේ. ඉතින් ශාක වර්ධනයේට ඉතාමත්ම වටින දෙයක්. ඉතින් මේ පොහොරේ තියෙනවා. ඒ නිසා මේකෙන් පළදා වැඩි කරගන්න පුළුවන් වගේම ශාක වල මුළු ශක්තිමත් කරලා හොඳ වර්ධනයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඔය තියෙන්නේ සිහින්ව කොටාගත්ත බිත්තර කටු. ඉතින් ඔය ආකාරයට අපි සිහින්ම පවුඩර් එකක් ආකාරයට බිත්තර කටු කොටා ගන්නවා. ඉතින් ඔය අපි දැන් ඉවත් කරගත්ත බිත්තර කටු ඔය තියෙන තේකොළ මණ්ඩි හොඳින් වේලගෙන ඉතින් ඊට පස්සේ මේ දෙක හොඳට කලවම් කරගන්න ඕනේ. ඔය ආකාරයට හොඳට දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් හරිම සරලයි. බිත්තර කටු ටික අරගෙන අපි බිත්තර ටික කාලා ඒකේ කටු ටික ඉවත් කරනවානේ. ඉතින් ඒ ටික අරගෙන හොඳට හොදලා ඒ කියන්නේ ඒකේ තියෙන විස බීජ මොන හරි දිලීට තියෙනවා නම් ශාක වලට හානි වෙන්න පුළුවන්. ඒක හොඳට අවුවේ වේලලා ඒ වගේම තේකොළ මණ්ඩිත් හොඳට වේලලා ගන්නවා. ඉතින් ඊට පස්සේ තමයි මේ විදිහට කොටලා මේ දෙක මිශ්‍ර කරන්නේ. ඉතින් අපි මේක පැලවලටත් යොදන ආකාරය බලමු. ඊට ඉස්සෙල්ලා දෙයක් මතක් කරන්න ඕන. විශේෂයෙන්ම බිත්තර කටු එක කොටසකට තේකොළ මණ්ඩි කොටස් එකහමාරක් තමයි මේකේ අනුපාතය. ඉතින් ඔය වගේ මම මේ කොච්චි වගේක් හිටවලා තිනවා කොච්චි පැල වගේක්. ඉතින් මේ කොච්චි පැල වලට මේ ආකාරයට මම යොදනවා ස්වල්පයක්. ඊට පස්සේ අපි වතුර යොදන්න ඕනේ අර මේ මූලධර්ම ඉවත් වෙන ආකාරය නෙමෙයි. අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය තිටිකන් තා ස්වල්ප ප්‍රමාණයක් යොදනවා. එතකොට හොඳින් මේක මේ පැලවලට උරා ගන්නවා. ඉතින් වැඩි යොදන්න හොඳ නැහැ. ඔන්න බලන්න මම මේ බාබන්ඩේසිය දැන් මලුත් හැදිලා. ඉතින් බාබන්ඩේසිය වලට මම මේක යෙදුවා. බලන්න දැන් මල් ලැබිලා. විශේෂ මල් හට ගන්න කාලෙදි මේක යෙදුවොත් අපිට හොඳ ලස්සන මල් ටිකක් හදා ගන්න ගෙවත්ත පිරෙන්න මල් හදා ගන්න පුළුවන්. ඒ වගේම එළවලු පැල ටිකකට මේ ආකාරයේ පළහට පැල කියන්නේ අස්වැන්න එන කාලට යොදා ගත්තොත් ලොකු පළදාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් ගෙදර ඉන්නකොට මේ වගේ දේවල් කරලා බලන්න. ආස හිතේ මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.